ෆාමකෝකයිනටික්ස් පියවර හතරක් කිව්වා. absorption, distributed, metabolism සහ elimination. ඒකෙන් absorption හරි, distribution හරි, දැන් තියෙන්නේ metabolism කියන්නේ. අර drug molecules එක absorb කරගත්තා රුධිරයට. ඒ ටික රුධිරය හරහා අදාළ තැන් වලට distribute කරන හැටි අපි කතා කරා. දැන් තමයි වැදගත් මාතෘකාව metabolism. හරිද? metabolism එක කියලා කියන්නේ that is the process of drug molecule breakdown using enzyme. ඒ කියන්නේ මේක මොකද්ද? That is the process of drug molecules breakdown in using liver හරි මොකක් හරි enzyme මාර්ගයෙන් drug molecules breakdown කිරීමේ process එකට කියනවා metabolism. most drug ගොඩාක් drug metabolites in liver. මෙන්න මේ ක්‍රියාවලිය වෙන්නේ liver එකේ ගොඩක් drug. සමහරක් ඒවා තියෙනවා some are metabolites in other site. මොනවද ඒ other site? මම කිව්වා liver එකට අමතරව metabolites වෙන්නේ කොහෙද? kidney වල සමහරක් තියෙනවා liver එක පැත්ත බලාට යන්නේ නැහැ kidney වල යන්නේ. liver එකට යනවා kidney වල තමයි metabolites වෙන්නේ. සමහරක් ඒවා තියෙනවා kidney වලත් නෙවෙයි liver වලත් නෙවෙයි pancreas. උදාහරණ තමයි pancreas, spleen එකේ pancreas වලට වඩා spleen නේ. මේවට උදාහරණ ගත්තොත් kidney metabolites වල ඒවා penicillin සහ tetracycline. penicillin සහ tetracycline කියන antibiotics metabolites වෙන්නේ kidney වල. හරි spleen වල metabolites වෙනවා මෙන්න මේ rituximab. rituximab කියන මේක මේ autoimmune drug එකක්. මේක නිකන් ඉතින් ඔළුවට දාගෙන මේක මතක තියාගන්න අවශ්‍ය නැහැ. නමුත් ඉතින් liver නේ සාමාන්‍ය metabolite වෙන්නේ. liver එකේ නැතුව වෙන තැන්වල metabolite වෙන drug එකක් ඇහුවොත් කවුරු හරි ඇහුවොත් හරි exam එකද SAQ එකට නම් අහන්නේ නැහැ. නමුත් නිකමටවත් ඉතින් දැනගෙන ඉන්න බෑ. දැන් අපි හැමෝම ගොඩාක් ඒවා liver එකේනේ මේ metabolite. liver එකේ නැතුව වෙන තැන්වල metabolites වෙන drug එකක් ඇහුවොත් ඉතින් kidney වල penicillin tetracycline
ස්පේන් එකේ මෙන්න මේ රිටුක්ස්මැබ් කියන ඔටෝ ඉමුන් ඩ්‍රග් එක. හරි ඊට පස්සේ මෙන්න මේ මෙටබොලිසම් ඒ කියන්නේ උනාට පස්සේ ඒ මෙටබොලිසම් උන ඒ ඩ්‍රග් මොලිකියුල් වල කියනවා මෙටබොලයිට්ස්. ඒ කියන්නේ ඩ්‍රග් මොලිකියුල් මෙටබොලිසම් කියන process එකට පත් වුණාට පස්සේ මෙටබොලිසම් කියන process එකට මේ වුණාට පස්සේ හැදෙන්නේ මොනවද මෙටබොලයිට්ස්. හරි එතකොට දැන් උදාහරණයක් PCM drug acetaminophen drug molecule මෙටබොලයිට් වුණාට පස්සේ හැදෙන්නේ acetaminophen සංයෝගය නෙවෙයි ඒකේ වෙන මොකක් හරි ACH+ හරි මොකක් හරි වෙන සංයෝගයක් තමයි හැදෙන්නේ. ඒවා මෙටබොලයිට්ස්. හැබැයි මෙන්න මේ මෙටබොලයිට්ස් වලට තියෙනවා මෙන්න මේ ඩ්‍රග් මදර් මොලිකියුල් එකේ තියෙන ප්‍රොපර්ටිස් ඔක්කොම බොහෝ දුරට. හරිද? බොහෝ දුරට මෙන්න මේ මෙටබොලයිට්ස් වෙලා හැදෙන මේ මෙටබොලයිට්ස් වල තියෙන මේ ලක්ෂණ ටික ඔක්කොම තියෙනවා මදර් මොලිකියුල් එකේ තියෙන ලක්ෂණ ටික ඔක්කොම තියෙනවා මේ සමහරක් ඒ වගේ නැති වෙන්නත් පුළුවන් බොහෝ දුරට ඉතින් මදර් මොලිකියුල්ස් එකේ ලක්ෂණ ඔක්කොම ඒකේ තියෙනවා. අද මෙන්න මේ මෙටබොලිසම් කියන එක ප්‍රධාන වශයෙන්ම කොටස් දෙකකට තමයි මේ උගන්වන්නේ. එකක් තමයි මේ phase 1 සහ අනිත් එක phase 2 කියන. මෙටබොලිසම් එක ප්‍රධාන කොටස් දෙකයි phase 1 and phase 2. අර ඒක දැන් දීර්ඝ වශයෙන් phase 1 කියන එක මම පැහැදිලි කරලා දෙනවා. ඊට කලින් මෙන්න මේ ටික ඔයගොල්ලෝ ගන්න. අපි මේ දැන් කරගෙන යන්නේ පාමු පොලිකියුල. හරිද? පාමු පොලිකියුල පාමුකෝ කයිනටික්. හරිද? පාමු කොල්ලි කොටස් දෙකයි පාමකෝ කයිනටික්ස් කියලා තියෙනවා පාමකෝ ඩයිනමික්ස් කියලා. ඒකට පාමකෝ කයිනටික්ස් කියලා කියන්නේ අපි ඩ්‍රග් මොලිකියුල් එකක් ගත්තන් පස්සේ අපේ ඇඟ විසින් ඒ ඩ්‍රග් මොලිකියුල් එකට මොකද කරන්නේ? ඔබ තමයි පාමකෝ කයිනටික්ස්. පාමකෝ ඩයිනමික්ස් කියන්නේ මොකක්ද? අපි මේ ඩ්‍රග් එකක් ගත්තන් පස්සේ ඒ ඩ්‍රග් එකේ ඒ ඩ්‍රග් මොලිකියුල් ටිකේ අපේ ඇඟට මොකද? ඒක තමයි ෆාමකොඩයිනමික්ස්. ඒ කියන්නේ ඩ්‍රග් මොලිකියුල් එකකින් අපේ ඇඟට මොකද? ඒක ඇත්තටම කිව්වොත් ඒක තෙරපියුටික් ඉෆෙක්ට්. නැත්නම් අපි මේ ඩ්‍රග් එක ගන්නේ ඇයි? ඒකේ ලෙඩ හොඳ වීමේ ක්‍රියාව. අන්න ඒ සම්බන්ධව අධ්‍යයනය කිරීම තමයි ෆාමකොඩයිනමික්ස් කියන්නේ. අර අපේ ඩ්‍රග් එකෙන් අපේ බොඩි එකෙන් අපේ ඩ්‍රග් එකට කරන දේ අධ්‍යයනය කිරීම ෆාමකොකයිනටික්ස්. ෆාමකොකයිනටික්ස් ප්‍රධාන පියවර 4යි. ATME කියලා මතක තියාගන්න ලේසියට absorption, distribution, metabolism and elimination. මේකේ absorption එක ගැන අපි කතා කරා. අපි කොහොමද drug molecule එකක් IV මාර්ගයෙන් හැර වෙනත් ඕනෑම මාර්ගයකින් දුන්න මොනම විදිහට දුන්නත් ඒක අපේ රුධිර සංසරණ පද්ධතියට යා යුතුයි. එතකොට ඒක රුධිර සංසරණ පද්ධතියට යා යුතුම නැති ඩ්‍රග් වලට කිව්වා මේවත් තියෙනවා. ඒවට කිව්වා avoid fast metabolism. ඒවට උදාහරණ අර GGN එක ඊට පස්සේ glycerolide drug එක සහ තවත් ඕනනම් අපිට ගන්න පුළුවන් ওই
ඉන්හේලර් වර්ග MDI ඉන්හේලර් වර්ග කෙලින්ම මේ ලංස් වලට එන්නේ. ඒ කියන්නේ බ්‍රොන්කෝස් එක කෙලින්ම බ්‍රොන්කෝස් එක ඩයලේට් කරනවා එතෙන්ටම ගිහින්. එතකොට ඒවා මේ බ්ලඩ් හරහා යන්නේ නැහැ. යම් කිසි ප්‍රමාණයක් යනවා. නමුත් ප්‍රධාන ෆාමකොලොජිකල් ඉෆෙක්ට් එකට බ්ලඩ් වල හරහා යන්න ඕනේ. එතකොට බ්ලඩ් හරහා යන්න ඕනේ අපි මේ කතා කරා. එතකොට ඒවා ඇබ්සෝප්ෂන් කියන පාර්ට් එක ගැන කතා කරා. කොහොමද ඇබ්සෝප්ෂන් කරන්නේ? ඒ සඳහා බලපාන සාධක මොනවද? කොහොමද ඇබ්සෝප්ෂන් එක වෙන්නේ? ඒක ගැන කතා කරා. ඊට පස්සේ කතා කරා ඇබ්සෝප්ෂන් කරගත්තු මේ ඩ්‍රග්ස් මොලිකියුල් ටික අදාළ තැන්වල, ඒ කියන්නේ මෙටබොලයිට් වෙන තැන් හරි ඇක්ෂන් එක දෙන්න හරි කොහෙට හරි ඒක ඩිස්ට්‍රිබියුට් කරන්න ඒ ඩිස්ට්‍රිබියුට් කරන්න ඕන විදිය ගැන කතා. ඒ ඩිස්ට්‍රිබියුට් කරන්න ඕන විදියට ඒ ඩිස්ට්‍රිබියුට් කරනකොට සමහර ඩ්‍රග් මොලිකියුල් ඔහේ ෆ්‍රී පාවෙලා යනවා. රුධිර සංසරණ පද්ධතිය දිගේ සමහරක් ඒවා ප්‍රෝටීන් ඇල්බියුමින් ගොබියුලින් කියන ප්‍රෝටීන් වලට සම්බන්ධ වෙලා ඒවත් එක්ක යනවා. එතකොට මේ ප්‍රෝටීන් සම්බන්ධ වීමේ හැකියාවමත් type 1 type 2 කියලා කතා කරා. අද එතෙන්දී අපි කතා කරා ප්‍රෝටීන් binding ability එක නැති ඒවද නිදහසේ තියෙන drugs type 2 drug ඒ වගේ toxic වීමේ හැකියාව වැඩි කියලාත් අපි කතා කරා. ඒකට මේ වගේ පොඩි දේවල් එන්න පුළුවන් MCQ එක. පොඩි නැහැ ලොකුයි නමුත් ඒවා තැනදී පොඩි. හරිද? ඊට පස්සේ ඒ ඩිස්ට්‍රිබියුෂන් කියන process එකෙන් පස්සේ තමයි වැදගත් process එකක් මෙටබොලිසම් කියන්නේ. ඒක ගැන කතා කරන්න ගත්තා. මේක එන්සයිම් මගින් බ්‍රේක් ඩවුන් කරන ක්‍රියාවලිය. ඒක liver එකේදී වෙන්න පුළුවන්, වෙනත් තැනකදී වෙන්න පුළුවන්. හරිද? ඒ කොහොම වුණත් එන්සයිම් තමයි මගින් තමයි බ්‍රේක්. එතකොට liver එකෙන් තමයි ගොඩක් drug තියෙන්නේ. හැබැයි වෙන තැන්වලත් ඒ drug මෙටබොලයිට් වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් කිඩ්නි වල මෙටබොලයිට් වෙන drug එකක් තමයි penicillin and tetracycline. ස්ප්ලීන් එකේ මෙටබොලයිට් වෙන එකක් තමයි මේ rituximab කියන autoimmune drug. අනිත් drug බොහෝමයක් liver එකේ දැන් වෙනත් සමහර ඔය ස්ප්ලීන් මේ පැන්ක්‍රියස් අර මේ පොඩි පෙරෙන්න නම් ප්‍රධාන වශයෙන්ම ওই ටික ෆාමසිස් කෙනකොට ඔන්න ওই තුන දැනගත්තා නම් ඊට පස්සේ මෙන්න මේ ඩ්‍රග්ස් මොලිකියුල් එක බ්‍රේක් ඩවුන් වෙනවා. නැත්නම් මෙටබොලයිට්ස් වෙලා හැදෙනවට කියනවා මෙටබොලයිට්ස්. මෙන්න මේ මෙටබොලයිට්ස් වලට මදර් මොලිකියුල් එකේ ප්‍රොපර්ටිස් තියෙනවා. මෙන්න මේ මෙටබොලිසම් කියන ක්‍රියාවලිය ප්‍රධාන ආකාර දෙකකට විස්තර කරනවා. phase 1 සහ phase 2 කියන. phase 1 එක ගැන තමයි ඊළඟ අපි කතා කරන්නේ. ඔන්න ඔය ටිකේ සම්බන්ධතාවය තමයි දැන් මම ඔළුවට දාලා දුන්නේ. නැත්නම් මේ අන්තර්දෙමලයක් වගේ වෙනවා. ඔන්න ওই ටිකෙන් ඔළුවට දාගෙන මෙන්න මේ මෙටබොලයිසම් කියන එක කොටස් දෙකක් තියෙනවා. phase 1 එක සහ phase 2 එක කියලා. දැන් මේ phase 1 එක මම මේ විස්තර කරගෙන යන්නයි ඔය අත්කාලම දැන්